good morning the නෑ good morning නෙමෙයි 1යි ගාන වෙලා 1:04යි වෙලාව weddings 2-3ක් ළඟම එනවා මං විතරයි invited husband invited නෑ ඉතින් මම බැලුවේ ඒකට ඕන jewelries heels sarees මං ගාව තියෙනවා ඒවට jackets උයි ටිකක් තෙමු දාන්න කලින් ෂීන් එකේ තමයි ඕඩර් කරේ හැබැයි තෙමු ගොඩක් ලාභයි ක්ලියරන්ස් එකෙන් කොස්ට් එකක් නැති නිසා අපි බැලුවේ තෙමු දාන්න ඊට කලින් මම බැලුවේ ඒ වගේ ස්ටයිල්ස් ඒ වගේ ප්‍රයිසස් වලට තියනවාද කියලා මෙහෙන් පොඩ්ඩක් වින්ඩෝ shopping පාරක් යන්න මං ඉන්නේ කළුතර ටවුන් එකේ shops වගේක් තියෙනවා ගිහින් බලන්න ඒ වගේ ප්‍රයිසස් කොහොමද කියලා ඉතින් නැගිට ගමන් කිව්වට පොඩක් උදේ නැගිටලා ඔෆිස් එකේ වැඩක් ටිකක් කරලා දැන් තමයි පොඩක් ෆ්‍රී උනේ ඉතින් ගිහින් බලමු අපි කළුතර ටවුන් එකේ කොහොමද ප්‍රයිසස් කියලා වින්ඩෝ shopping පාරක් යන් අපි හැමෝම කරනවා වගේ මේ අර ඇඳට විසි කරන්නේ යාලා මේ ගාන දාණය එහෙම කරන්නේ නැහැ ඔක්කොම තියෙන්නේ මේ දෙක විතරයි රාජකාරී කරගෙන තමයි අපි තියෙන්නේ. ඒ හින්දා මේ වින්ඩෝ shopping එක කෙසේ වෙතත් අපි මුලින්ම මාරි කාලේ ඉන්න බැලුවේ. දවල්ට කාලක් නැහැ දෙන්නම. ඒ හින්දා මේ මාරි කාලේ යන්න බැලුවේ. ඩොමිනෝස් එකේ තියෙන ලන්ච් ටයිම් එකට විතරක් වක්කර මීල් එකක් තියෙනවා මම දැක්කා මේ පෝස්ට් එකක් දැක්කත් මොනවද කියලා දන්නේ නැහැ. ආසයි එකක් try කරන්න. ඒක හින්දා මුලින්ම කාලේ තත්ත්වය සෝචනීයයි ඒ කොම්බෝ එක තියෙන ඩීටේල්ස් වල 12 ඉඳන් 4 වෙනකම් විතරයි අපි ඉතින් යනවා වෙන මොනවා හරි කරන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා අද කළුතර තත්ත්වයන් නෑ ඒව මොනවද ඉපත් කාලා තමයි අපි යන්නේ මේ කෑමක 750යි අච්චාරු එකක් තියෙනවා පැණිකස් අච්චාරු එකක් මෙහෙම එකක් තියෙනවා ආයෙම මෙහෙම එකක් තියෙනවා චිකන් තියෙනවා බත් තියෙනවා 750ට අතර මේක රසයි අපි try කරලා තියෙනවා ඒක යාවේ බලමු මේ විතර එකකුත් තියෙනවා සස කොහොමද කෑම අපේ සිස්ටර් බඩ පිරුණා මට මේ එතනට ගියම කතාව මතක වුණා අපි මේ එන්ගේජ්මන්ට් එකට සාරීස් ගන්න අම්මා සල්ලි දුන්නත් මතක නැහැ අම්මාගේ සල්ලිද මගේ සල්ලිද කියලා මට මතක නැහැ මේ මම ගියා එන්ගේජ්මන්ට් එකට සාරීස් ගන්න shopping එක කොළඹ යනවා කියලා ගිහිල්ලා මේ මතක නැහැ ගාන කොච්චරක් මගේ අතේ තිබ්බද කියලා හැබැයි මේ කොහමරි පොඩි චූටි ගානකට නෑ අරෙන් කියලා මම අපි කර වැඩේ මෙයාට නෝට් දාන්න එන පොඩි ගානක සාරියක් ගත්තේ රුපියල් 4000ක පොඩි ගානක් කියන්නේ සාමාන්‍ය ඉතින් එන්ගේජ්මන්ට් එකකට සාරි එකක් ගන්නකොට පොඩක් හොඳ එකක් ගන්න මේ නිකන් නෝමල් සාරි නැතුව ඒත් අපි ගත්ත පොඩි ගානකට මේ අරගෙන ඉවරලා සල්ලි ඉතු ඔක්කොගෙම කෑවා කෑවේ මේ අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් තැනට ගිහලා
සල්ලි ඔක්කොගෙම කෑවා. කාලා ගෙදර ඇවිල්ලා මේ මට ඒ සාරිය අඳින්න දුන්නේ නැහැ. ටූ නෝමල් කියලා ඒ සාරිය අඳින්න දුන්නේ. ආයේ අම්මා මාව එක්කන් ගිහලා වෙන සාරියක් කරා. ඒ තරම්ම තැනක් තමයි කෑම වලට දීලා තියෙන්නේ අපි දෙන්න. ඒ ඉන්න මේ දැන් කාලා හොඳට කාලා දැන් අපි දැන් මේ කළුතර ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. බලමු මුලින්ම අර ෂොප් එකට යන්නේ. අර පහළට බෙදන්නේ ෂොප් එක මතක නැහැ නම් මොකද්ද කියලා. පළවෙනි ෂොප් එකට Sunwave. Sunwalk. අපි යම් පළවෙනි ෂොප් එකට. ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕන මේ Sunwalk කියන ෂොප් එකේ තියෙන ඕනම සැන්ඩල් එකක් කස්ටමයිස් කරලා යාලා දෙනවා. මැටීරියල් එක, හීල් එක, ඩිසයින් එක ඕන දෙයක් යාලා කස්ටමයිස් කරලා දෙනවා. ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ නියමයි. සමහරක් ෂොප්ස් ඇතුළට ගියාම වීඩියෝ කරන්න දුන්නේ නැහැ ළමයි. ඒ නිසා අපි දොරගාවින්ම වීඩියෝ එක නවත්තුවා. ෂොප්ස් ගියා 1 2 3යි 4 ඉස්සරහා තමයි පාක් කරලා තිබ්බේ 4ට යන්න ගියේ නැහැ. මොකද මේ prices shape designs උත් අවුලක් නැහැ. ඒ කියන්නේ මෙහෙම අර නිකන් අලුත් ලස්සන ෂාවාව් ටයිප් ඒවා නැහැ අතරම හම්බුන්නේ නැහැ. prices ඔක්කොම බලමු ඒවා below 4000 වගේ තිබ්බේ. අපි DSi බාටා ඒ වගේ අර එම ෂොප්ස් වල ගියේ නැහැ. ටවුන්ස් වල අනේ එහෙම ටයිප් ඒවට ගියේ. හැබැයි මම අර prices නම් එහෙම too much නෑ. ඔක්කොම මම බලපු මට සෙට් වෙච්ච ඔක්කොම ස්ටයිල්ස් වල තිබ්බේ below 4000 වගේ රේන්ජ් එකේ තමයි ඔක්කොම වගේ තිබ්බේ. මේක ගන්න යන්නේ DSi එකෙන් ගහන මෙගා සේල් කියලා තියෙනවා 40% off සේල් එක. අපි එතනට ආවද බලමු මේකේ prices කොහොමද. ප්‍රශ්න මොනවාද කියලා තේරෙන්නේ නැති වයස. තේරෙන්නේ නැති නෙමෙයි. දන්නේ නැති වයස. ඒක නම් උස්මන කියන්නේ හීල්ස් එක නැහැ. අපි එකේ සේල් එකක් තිබ්බා. ක්ලෝත්ස් මේ ෂූස් එකකුත් තිබ්බා. එච්චරයි ඒක නම් උස්මන. දැන් අපි ගෙදර යනවා. මම ගිහිල්ලා බලලා තෙමු එක තායේ බලලා ෂුවර් නැනේ සයිසස් මම ගිය පාර එකෙන් ගත්ත එකක් තෙමු එකෙන් ඒකේ මට සයිස් එක ලොකු වැඩි. ඒ හින්දා ආයෙ බලලා දෙතුන් පාරක් හිතලා තෙමුම දානවා කියලා හිතුවා. මොකද මේ ඔය හරියට ඉතින් ඔය පොඩක් දොර වහ ගන්න අමතක වෙනවා. ඒ වගේ පොඩි දේවල් වුණාට මේ වයිෆ්ලා වුණාම හස්බන්ඩ් හරි කියලා දෙන්න ඕනේ වාහනේ හරියට ඩ්‍රයිව් කරන හැටි. ජුවලරිස් නම් මම දානවත් එක්කම හීල්ස් එකක් දානවා තෙමුම. ගොඩක් පාර try කරා. ආයි දෙමු කියනවා. මේ වීඩියෝ එක දිග වැඩි හින්දා අපි නවත්තනවා. ලයික් කරලා නැති අය ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඉක්මන් කරන්න. කොහොම නම් බෑ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ නිකන් තියෙන එක නේ හැමෝම ප්‍රොබල දාන්න.